2026 එක ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයට අදාළව දෙවන වාරයට නියමිත 6 වෙනි පාඩම තමයි පුංචි අපේ මල් දන්සල. සමාජ සංස්කෘතික සංවේදීතාවය කියන සංකල්පය තමයි මේ පාඩමෙන් අපේක්ෂා කරන්නේ. බෞද්ධ සංස්කෘතික අංගයක් වෙන දන්සල කියන සංකල්පය ළමයින්ට හඳුන්වා දීලා මල් දන්සලක් පවත්වලා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න සිසුන් යොමු කිරීම තමයි මේ පාඩමෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඉගෙනුම් ඵලය විදිහට මෙතනදී අරගෙන තියෙන්නේ ආගමික හා සංස්කෘතික උත්සවවලට සහභාගී වී අත්දැකීම් ලබයි. පාඩමේ අන්තර්ගතය වෙන්නේ මල් දන්සලක් පැවැත්වීම. කාර්යසාධන ප්‍රමිතිය සුවිශේෂ ආගමික හෝ සංස්කෘතික උත්සවයක් හෝ වැඩසටහනක් ආදර්ශනය කරයි. නිර්ණායක විදිහට අරගෙන තියෙන්නේ නියමිත පරිදි සූදානම් වීම, සහයෝගීව ක්‍රියාකාරකම් වල නිරත වීම, නිර්මාණශීලී බව ප්‍රදර්ශනය කිරීම, අවස්ථානුකූලව හැසිරීම, සුදුසු වදන් භාවිත කිරීම සහ අත්දැකීම් ප්‍රකාශ කිරීම. ඉතින් මේ පාඩමට ඉගෙනුම් සම්පත් විදිහට අපිට දන්සලට අවශ්‍ය මල්, ඒ වගේම මල් දැමීමට කොළ වලින් සකස් කරගත්ත ගොටු, එහෙම නැත්නම් කඩදාසි කවර, කඩදාසි මල් වට්ටි වගේ දේවල්, මේ මල් ගොටු හදන්න අපිට කෙසෙල් කොළ, කැන්ද කොළ, තේක කොළ වගේ කොළ භාවිතා කරන්න පුළුවන්. මල් මිටි බඳින්න අවශ්‍ය වෙන පටි වගේ දේවල් සපයා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතුවා වෙසක් පොයට සමගාමීව අපේ පාසලේ පවත්වන ලද සීල භාවනා වැඩසටහනත් එක්ක මල් දන්සල පවත්වන්න. ඒක ළමයින්ට මතක හිටින ප්‍රායෝගික අත්දැකීමක් වෙයි කියලා මම හිතලා වෙසක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වූ දිනයේදී මල් දන්සල පැවැත්වීමට කටයුතු කරා. සිල් සමාදන් වෙන්න දින 2කට කලින් තමයි මම මේ පාඩම පටන් ගත්තේ. එතනදී මේ පාඩමේ ක්‍රියාකාරකම 1 පියවර 1 පළවෙනි දවසේ සිද්ධ කරා. එතනදී දන්සලක් කියන්නේ මොකක්ද කියන එක ළමයින්ට පැහැදිලි කරලා ඉස්සර කාලේ ඉඳලම බෞද්ධ අය විවිධ දන්සල් පවත්වලා තියෙන බව සඳහන් කරලා, උදාහරණ විදිහට ආහාර පාන, වස්ත්‍ර, ජීවත් වීමට අවශ්‍ය වෙන තව නොයෙකුත් දේවල් දන්සල් විදිහට පවත්වලා තියෙනවා කියන එක දන්සල් වල ඡායාරූප වගේ දේවල් පෙන්වමින් පැහැදිලි කරා. ඒ වගේම සිසුන්ගේ අත්දැකීම් ගැන විමසුවා. දන්සල් වලට ඔයාලා ගිහින් තියෙනවද? ඔයාලා ගිහින් තියෙන්නේ මොන දන්සල් වලටද? දන්සල් තියෙන්නේ මොන කාලෙටද? ඒ වගේ දේවල් සිසුන් සමග සාකච්ඡා කරා. ඒ වගේම වන්දනාවේ යන පිරිස් වලට විවිධ දේවල් සැපයීම මේ දන්සල් වලින් සිද්ධ වෙනවා කියන එක කතා කරා. කියන්නේ ආහාර වර්ග, බීම වර්ග, ඔසුපැන් වගේ දේවල් දන්සල් වලින් වන්දනාවේ යන පිරිස් වලට ලබා දෙනවා කියන එක කතා බහ කරා. ඊට අදාළ වීඩියෝ පට කිහිපයක් පෙන්වමින් සාකච්ඡාව සිදු කළා. එතනදී මම වැඩිපුර සිසුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට ළමයින්ට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ දවසේ මම ක්‍රියාකාරකම 1 පියවර 2 පන්ති කාමරය තුල සිදු කරා. මල් දන්සලක වටිනාකම ළමයින් එක්ක සාකච්ඡා කරා. එතනදී මල් පිරිසිදුව නෙලා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉක්මනින් පර වෙන්නේ නැති මල් තමයි මේ සඳහා යොදාගන්නේ. පර වෙන්න කලින් බෙදා දෙන්න ඕන වගේ කරුණු ළමයින් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම දන්සලක් දෙනකොට අපේ හිතේ ඇතිවන හැඟීම්, අපේ හිතට සතුටක් දැනෙනවා. ඒ දේවල් කතා කරා. ඒ අත්දැකීම හෙට දිනේදී අපි ලබන බව පැහැදිලි කරා. ඒ වගේම මේ දවස් අවසානයේදී මම දෙමාපියන් එක්කත් මේ දන්සල පැවැත්වීම ගැන කතා බහ කරා. කොහොමද අපි මේ දන්සල පවත්වන්නේ? ඒ සඳහා අවශ්‍ය වෙන මල් සපයාගන්නේ කොහොමද? ඒ මල් ගොටු හදාගන්නේ කොහොමද? දන්සල පවත්වන්න සුදුසු ස්ථානය මොකක්ද? මෙන්න මේ වගේ කරුණු ගැන දෙමාපියන්ගේ අදහස්, ඒ වගේම සමාන්තර පන්තිවල ගුරුවරුන්ගේ අදහස් සහ විදුහල්පතිතුමියත් සමගත් සාකච්ඡා කරලා ඒ අදහස් යෝජනා උපදෙස් එක්ක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ.
ඒ වගේම මෙතනදී විශේෂයි දන්සල පවත්වන දවස. ඒ වගේම ස්ථානය, වේලාව, ඒ දේවල් කලින් සුදුසු ස්ථානවල අනිත් අයට දැනුවත් වෙන්න ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වෙනවා. දන්සල පවත්වන්නේ පාසලේ සියලුම ළමුන් වෙනුවෙන්නේ. එතකොට අනිත් පන්තිවල ළමුන් දැනුවත් වෙන විදිහේ දැන්වීම් පෝස්ටර් කිහිපයක් පාසලේ විවිධ ස්ථානවල සුදුසු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම කලින් සිදු කරා. ඒ වගේම සමහර වෙලාවට වැව්වල ඇල දොළවල මල් නෙලන්න ළමයි යද්දී දෙමාපියන් නැත්තම් වැඩිහිටියන් ආරක්ෂාකාරීව කටයුතු කරන්න ඕන කියන එකත් දැනුවත් කරා. මොකද අපි නොහිතන සිදුවීම් මේ වගේ තැන්වලදී වෙන්න පුළුවන්. ඉතින් ඒකට පෙර දැනුවත් කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. සිදුවීම වුණාට පස්සේ අය ගැන කතා කරලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ වගේම සිසුන්ට පහසුවෙන් මේ නෙලා ගන්න පුළුවන් මල් රැස් කරගන්න උපදෙස් දුන්නා. මල් ගසට හානියක් වෙන්නේ නැතුව අනිත් අයටත් ඉතිරි කරලා මල් නෙලා ගන්න ඕනේ කියන එකත් පැහැදිලි කරා. ඒ ආකල්ප පොඩි කාලේ ඉඳලම අපි ළමයින් තුළ ඇති කරන්න ඕන. ඒක ඇත්තටම ප්‍රාථමික ශ්‍රේණිවලදී හරි පහසුයි. ඒ වගේම ක්‍රියාකාරකම් පොතේ මේ අදාළ පාඩමේ කවි ගායනා කරන්නත් සිසුන්ට අවස්ථාව දුන්නා. ඉතින් මේ ආකාරයෙන් සාකච්ඡාවක ස්වරූපයෙන් දෙවැනි දිනේ මම මේ පාඩම ක්‍රියාත්මක කරා. ඊට පස්සේ තුන්වෙනි දිනේ තමයි අපේ පාසලේ වෙසක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වීමේ වැඩසටහන සිද්ධ වුණේ. ඒ දවසේ උදේම ළමයි පාසලට එනකොට පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ළඟ තමයි අපි මේ දන්සල පවත්වන ස්ථානයේ විදිහට තෝරගෙන එතනදී තමයි මේ දන්සල පැවැත්වීමට කටයුතු කරේ. දරුවන්ට හැකි අයුරින් මල් සහ මල් කොටු සෑදීමට අවශ්‍ය කොළ වර්ග රැගෙන එන ලෙස කලින් දැනුවත් කරා. ඉතින් ඒ දිනේ උදෑසනම මල් වටි සෑදීම අපි ආරම්භ කරා. දෙමාපියන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඒ වැඩපිළිවෙල එතනදී සිද්ධ වුණා. ඊට පස්සේ අපි දන්සල පැවැත්වීම ආරම්භ කරා. ඉතින් අපිට සාර්ථකව මේ අත්දැකීම ළමයින්ට දෙන්න පුළුවන් වුණා. ළමයිනොත් හරි ආසාවෙන් මේ දන්සලට සහභාගී වුණා. ඉතින් මේ පාඩම සාර්ථකව කරන්න හැකියාව ලැබුණ බව තමයි මගේ අදහස. මේ දන්සලේදී තෙරුවන් සරණයි පින් සිතු වේවා වගේ වචන භාවිතා කරන අයුරුත් මට දකින්න ලැබුණා. ඉතින් මම මේ දේවල් ගැනත් කලින් සිසුන්ට දැනුවත් කරලා තිබුණේ. ඒ වගේම දන්සල අවසානයේදී ළමයි එකතු වෙලා දෙමාපියෝ එකතු වෙලා දන්සල පවත්වපු ස්ථානය පිරිසිදු කරලා කොඩි සැරසිලි භාවිතා කරපු ඒ දේවල් ඉවත් කරලා දන්සලේ වැඩ කටයුතු අවසන් කරා. ඊට පස්සේ දවසේ මම මේ පාඩමේ ඉතුරු කොටස ක්‍රියාකාරකම 3 පියවර 1 ක්‍රියාකාරකම් පොතේ කවි නැවතත් ගායනා කරන්න සිසුන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම දන්සලේදී ලැබපු අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. එතනදී ඇත්තටම සිසුන් ගොඩාක් සතුටින් දන්සල ගැන කතා කරා. අපි ආයෙත් දවසක මේ වගේ දන්සලක් කරමු කියන යෝජනාව ළමයින්ගෙන්ම ආවා. ඉතින් ඒ ගැන මට හරිම සතුටක් ඇති වුණා. ඒ වගේම පාඩම අවසානයේදී ක්‍රියාකාරකම් පොතේ ක්‍රියාකාරකම 1 2 කිරීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දුන්න ඊළඟ දිනේදී. ඉතින් මේ විදිහට තමයි අපි පුංචි අපේ මල් දන්සල පාඩම සිදු කළේ. මෙතනදී තක්සේරු නිර්ණායක ගැන ටිකක් කතා කරන්න හිතුවා. කාර්යසාධන ප්‍රමිතිය වෙන්නේ සුවිශේෂ ආගමික හෝ සංස්කෘතික උත්සවයක් හෝ වැඩසටහනක් ආදර්ශනය කරයි. තක්සේරු නිර්ණායක 4ක් ඔස්සේ තමයි මේ ප්‍රවීණතා මට්ටම් ලකුණු කරන්නට තිබුණේ. එතනදී මට්ටම් 2යි. මට්ටම 1 ප්‍රවීණතාවයට දුරස්තය, මට්ටම 2 ප්‍රවීණතාවයට පැමිණ ඇත. ඉතින් මෙතනදී නිර්ණායක විදිහට තිබුණා මල් දන්සල සඳහා નિયમિત පරිදි සූදානම් වෙයි. ප්‍රවීණතාවයට පැමිණ තිබේ නම් ඒ නිර්ණායක මට්ටම 2 ලකුණු කරනවා.
එහෙමත් නැත්නම් ප්‍රවීණතාවයට දුරස්ත නම් මල් දන්සල සඳහා නියමිත පරිදි සූදානම් නොවේ කියන මට්ටමේ තමයි ලකුණු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම කැමැත්තෙන් යුතුව මල් දන්සලට සහභාගී වෙයි කියන්නේ ප්‍රවීණතාවයට පැමිණ ඇති මට්ටම. ප්‍රවීණතාවයට දුරස් මට්ටම වෙන්නේ කැමැත්තෙන් යුතුව මල් දන්සලට සහභාගී වීමට උනන්දුවක් නොදක්වයි. ඊළඟට ප්‍රවීණතාවයට පැමිණ ඇති මට්ටම වෙන්නේ සාමූහිකව එකතු වී මල් දන්සල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරයි. ප්‍රවීණතාවයට දුරස්ත නම් සාමූහිකව එකතු වී මල් දන්සල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කිරීමට උනන්දු නොවේ. අවසාන තක්සේරු නිර්ණායක මට්ටම තමයි ප්‍රවීණතාවයට පැමිණ ඇතිනම් මල් දන්සල පැවැත්වීමෙන් අනතුරුව පිරිසිදු කිරීම සඳහා කැමැත්තෙන් දායක වෙයි. ප්‍රවීණතාවයට දුරස් නම් මල් දන්සල පැවැත්වීමෙන් අනතුරුව පිරිසිදු කිරීම සඳහා කැමැත්තෙන් දායක නොවේ. ඉතින් මෙන්න මේ තක්සේරු නිර්ණායක ඔස්සේ ප්‍රවීණතා මට්ටම් ලකුණු කිරීම පාඩම අවසානයේදී සිදු කළ යුතු වෙනවා.